රුසියාවෙන් හදපු නියුක්ලියර් බලයෙන් ලෝකේ ඕනම තැනකට පහර දෙන්න පුළුවන් සුපිරි ආයුධයක් ගැන දන්නවද? ඔව් මේක RS-28 සාමාට් කියන දරුණු න්‍යෂ්ටික මිසයිලයට වඩා දරුණු ගණයේ එකක්. මේක නම් කරලා තියෙන්නේ Poseidon Super Torpedo කියලා. The God of the Sea. එහෙම නැත්නම් මුහුදට අධිපති දෙවියෝ. රුසියාව මේක හදන්න ගොඩාක් කාලයක් දැනට අරගෙන තියෙනවා. මේක සාමාන්‍යයෙන් මීටර 20ක් විතර දිගයි. අපි හරියට බැලුවොත් පාසල් බස් රථයක් වගේ දිගයි. ඒ වගේම මේක පැයට කිලෝමීටර 185ක විතර ඇවරේජ් වේගයක් ගන්න පුළුවන්. මේ ටර්පිඩෝ එක ටොන් 100ක් විතර බරයි. මේකේ තියෙන හොඳම පාර්ට් එක තමයි නියුක්ලියර් බලයෙන් ක්‍රියාත්මක වෙන එන්ජින් එකක් තියෙන හින්දා නොනැවතී කිලෝමීටර 1000 ගණනක් වුණත් යන්න පුළුවන්. ඒ වගේම ගොඩක් ඈත ඉඳලා පාලනය කරන්න පුළුවන් හින්දා හරියටම නිරවද්‍ය විදියට ටාගට් එකට යවන්න පුළුවන්. සාමාන්‍යයෙන් නිව්යෝර්ක් ලොස් ඇන්ජලිස් හෝ ලන්ඩන් කියන්නේ මේකට ඉතාමත් ලේසියෙන් ගන්න පුළුවන් ටාගට් කීපයක්. ගොඩක් පරීක්ෂකයන් කියන්නේ US NATO ඩිෆෙන්ස් සිස්ටම් එකකට කිසිම වැඩක් වෙන්නේ නැහැ කියලා. මොකද මේක ගමන් කරන්නේ ගැඹුරු මුහුද යටින් වගේම මේක හදලා තියෙන්නේ අනෙක් ඩිටෙක්ටිව් වෙන කිසිම මැටීරියල් එකකින් නෙමෙයි. මේ හැම දෙයකම පේන්න තියෙන්නේ රුසියාව කිසිම විදියකට තමන්ගේ යුද බලය අතින් පසුබට වෙන්නේ නැහැ කියලා. ඒ වගේම මේ Poseidon කියන නියුක්ලියර් ආයුධය තවමත් පරීක්ෂණ මට්ටමින් තියෙන හින්දා රුසියාවට සතුරු කඳවුරු වලට තවම බය වෙන්න දෙයක් නැහැ. හැබැයි රුසියන් ජනපති පුටින් කියන්නේ නම් ඉතාමත් ඉක්මනට මේක එළියට දාන්න පුළුවන් කියලා. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ මේ රුසියාවෙන් හදන්න දඟලන Poseidon කියන න්‍යෂ්ටික අවිය ගැන? ඔයාලට හිතන දේ පාලින් කමෙන්ට් කරන් යන්න. ඒ වගේම ඔයත් දන්න වෙනත් රටවල් වල නිෂ්පාදනය කරන මේ වගේම අති දියුණු තාක්ෂණික යුක්ත ආයුධ ගැන ඔයත් දන්නවනම් පාලින් කමෙන්ට් එකක් දාගෙන යන්න නොදන්න අයටත් දැනගන්න එක.